Hi guys, this is Shahaz vlog. අද මම යනවා මගේ ඉස්කෝලේ යාළුවන්ව හම්බෙන්න. අපි මේ හම්බෙන්නේ හරියටම අවුරුද්දකින්. අපි මේ දවස් ගාණක් try කරලා තමයි මේ දවස දාගත්තේ. දැන් ඉතින් හැමෝම බිසිනේ. සමහරු කැම්පස්, සමහරු ජොබ් කරනවා. අපි මේ මාස ගාණක් දඟලලා තමයි මේ දවස් දාගත්තේ. ඔයාලට පේනවා ළමයි මගේ vlog එකට මේ දෙන්න මුණ පෙන්නන්නේ. හරිම ලැජ්ජාවෙ ඉන්නේ. මෙයාලා මගේ vlog එකට එන first time තමයි මේක. එහෙනම් vlog එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නකෝ. අපේ ටීම් මේ shop වලට ගිහිල්ලා කාලේ කනවා ළමයි. මොකද මගේ අනිත් යාළුවයන් වෙලා යනවායි කිව්වා. ඒක නිසා අපි මගේ යාළුවෙක්ට notebook එකක් ගන්න book shop එකට ආවා. මේ තමයි ඉතින් අපේ ලේට් ගර්ල්. අද ඉතින් අපි වැඩිපුරම කරන්නේ කණ එකයි කියවන එකයි තමයි ළමයි. කාලෙකින් හම්බුනහම ඉතින් කියවන එකනේ වැඩිපුරම කරන්නේ. මතකයන් හිත පාරවයි වසන්තේ කොහෙදෝ ගිහින් ජීවිතේ තැනක නැවතිලා මැකියයි පිය සටහන් පාසලෙන් අපි ළමයි ඉතින් කාලය ඉවර වෙලත් ගොඩක් වෙලා කතා කර හිටියා. වැඩිපුරම කතා කරේ ඉතින් ඉස්කෝලේ කාලේ ගැන තමයි. ඉස්කෝලේ කාලේ කරපු දේවල්, ඉස්කෝලේ කාලේ වෙච්ච දේවල්, ඉස්කෝලේ කාලේ ඉඳපු යාළුවෝ ගැන. ඇත්තටම ළමයි මෙතන තව දෙන්නෙක් අඩුයි. ඒ දිනට කැම්පස් එකේ වැඩ නිසා එන්න බැරි වුණා මේ මීට් එකට. අපි මේ ක්ලෝතින් ස්ටෝර්ස් වලට ගියාට මේ වගේ මුකුත් ගත්තේ නෑ ළමයි. ඇත්තටම ඉතින් මේ වගේ ලස්සන ඇඳුම් තිබුණේ නැහැ. අපි ඉතින් මේවට ගිහිල්ලා කරේ කාලේ කාපු එක තමයි.
අපි ඉතින් මේ ෆොටෝ ගහන්න තැනක් හොයාගෙන යන ගමන් ඊළඟට ඔයාලට බලන්න පුළුවන් අපි කොච්චර වෙලා ෆොටෝ ගැහුවද කියලා. ඇත්තටම ළමයි මේ දවස්වල අපි වැඩිපුරම කරේ කාපු එකයි කියෝපු එකයි ෆොටෝ ගහපු එකයි විතරයි. ළමයි ඔයාලා දන්නවද අපි මේ ඉන්නේ චිල්ඩ්‍රන්ස් පාක් එකක. අපි ඉතින් ෆොටෝ ගහන්න කියලා ආවේ චිල්ඩ්‍රන්ස් පාක් එකට. මොකද මෙහි වෙන තැන් නැහැ ෆොටෝ ගහන්නවත් යන්න. සලි සලියන වාද තේරුණාගිම්හානේ කල්යල් බැලුවාට ආදරේ අල්තාරේ රතු තොල් පෙති පාට ගෑවුනේ නෑයේ සිහිනේ ඡායා පාරලා එසිනා නුඹේ සිනා සිලිලේසයා माखीवा नैसना से दरा वेदना इत पारण देद वेदना संतानी मटने सुन देद कीवे में मन्नारे. ඔයාලා දන්නවද ළමයි ජීවිතේ ලස්සනම කාලේ මොකද්ද කියලා? මට නම් ජීවිතේ ලස්සනම කාලේ ඉස්කෝලේ කාලේ. ඇත්තටම ඒක තේරෙන්නේ ඉස්කෝලේ ගිහින් ඉවරුණාට පස්සේ. මම කියන්නේ කැම්පස් කාලේ ලස්සන නැහැ කියලා. ඒ වුණාට කැම්පස් යනකොටත් අපිට වගකීම් වැඩි වෙනවනේ. ඒ කියන්නේ වගකීම් එන්න පටන් ගන්න පළවෙනි ස්ටෙප් එක තමයි කැම්පස් යනවා කියන එක. ඇත්තටම ඉස්කෝලේ කාලේ අපිට තිබ්බ එකම බර අපේ බෑග් එකේ බර විතරයි. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයා ඉස්කෝලේ යන ගෑනු ළමෙක් නම් ඒ ඉස්කෝලේ කාලේ උපරිමේටම විඳින්න කියලා. සකමුණ ගැසි හිරෙහි හිතගෙන ගියා දුටුවා පහන් නිම්නයේ පැතුවා අහසේ තරු ලෙසේ මාගේ නුවේදෝ. එහෙනම් ළමයි අදට ගිහින් එන්නම්. තවත් ලස්සන vlog එකකින් එනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ හරිද? bye. සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉවසානිදි මිහිතක් වෙන් රන් රහසින්